සුබ දවසක් යාළුවනේ. අද how to do YouTube channel එක මගේ ඉදිරිපත් කරන්නේ Open VPN කියන VPN එක මගින් කිසිම subscription එකක් නැතුව VPN එකක් අපි කොහොමද අපේ Windows OS එකට install කරගෙන භාවිතා කරන්න කියලා. කරන්න තියෙන්නේ මෙහෙමයි. මගේ මෙතන තියෙන steps ටික follow කරන්න. ඉස්සෙල්ලාම browser එක open කරලා openvpn.net community කියලා type කරන්න. ඊට පස්සේ එන website එකේ පල්ලෙහාට ගියාම තියෙනවා download open VPN කියලා. ඊට පස්සේ අපි download කරගත්ත VPN එක virus මොන හරි තියනවාද, එහෙම නැත්නම් මොන හරි අපිට issue එකක් තියනවාද, එහෙම නැත්නම් භාවිතා කරද්දී අපිට ගැටලුවක් ඒද කියලා අපිට check කරගන්න පුළුවන්. ඒ check කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි virus total කියලා type කරන browser එකේ. ඊට පස්සේ download කරපු file එක කෙලින්ම drag and drop එකක් තියෙන. ඒ විදිහට drag and drop කරලා check කරලා බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මුළු file එකේම තියෙන core file අනිත් හැම දෙයක්ම check කරලා බලලා කියනවා virus මොනවද තියෙනවද කියලා. ඒක complete වුණාට පස්සේ download file එකට ගිහිල්ලා අපි download කරපු OpenVPN කියන software එක install කරන්න. select OpenVPN එක software එක select කරලා ඉවරලා download එකෙන් පස්සේ අපි install කරගන්නවා. ඊට පස්සේ තප්පර 30ක් විතර ගිහිල්ලා මේ තියෙන OpenVPN එක download වෙලා installation එක පටන් ගන්නවා. installation එක ඉවර වුණාට පස්සේ අපි close කරනවා. close කරාට පස්සේ ඔයගලන්ට එනවා පොඩි error message එක OpenVPN GUI එක no readable connection profile config file found කියලා. ඒක ආවට පස්සේ ඔයගොල්ලෝ කරන් තියෙන එක සාමාන්‍ය එන දෙයක්. ඒක normally වෙන දෙයක්. මොකද config කරගන්න file එක අපි download කරලා import කළ නැති හින්දා ඒ වගේ එකක් එන්නේ. කරන් තියෙන සරලව දෙයයි. display එකේ දකුණු පැත්ත corner එකේ තියෙන OpenVPN GUI එක පෙන්නයි. ඒ පොඩි monitor එකක් වගේ තියෙන lock එකක් පෙන්නලා අන්න ඒක click කළාට පස්සේ ඔයාලට පුළුවන් import කියලා පෙන්නනවා. එතකොට ඔයාලට එතන තමයි import කරගන්න තියෙන්නේ ඒ අවශ්‍ය document එක. ඒ document එක අපි ගන්න ඕනේ browser එක open කරලා vpnbook.com කියලා type කරන්න. ඒක type කරලා ඉවරනාට පස්සේ home page එක load වෙනවා. home page එක load වුණාට පස්සේ අපිට එක විදිහේ VPN වර්ග ගොඩාක් පෙන්නනවා. ඒ පෙන්නන VPN වර්ග වලින් අපිට එක servers පෙන්නනවා. UK server, US server, Poland, France options ගොඩක් තියෙනවා. හැබැයි ඒ ගොඩක් options තියෙනකොට VPN එක download කරගන්න මේ file එක තියෙන server එක online ද කියලා ඒ country එක check කරලා බලන්න ඕනේ. ඒක check කරලා බලන්න. මොකද ඒක තමයි අපිට speed එකත් වැදගත් හින්දා speed එකත් වැදගත් හින්දා ඊට ටිකක් උඩින් තියෙනවා OpenVPN කියලා එකක් recommended කියලා තියෙනවා. ඒක click කරන්න. click කළාට පස්සේ ඔයාලා යටින් පෙන්නනවා free තියෙන option set එකක්. options countries වල servers. ඊට පස්සේ අපිට පුළුවන් ඒකෙන් අපි නම් ගොඩක් කරලා recommend කරන්නේ France server 2 කියලා එකක් පෙන්නයි. ඒකෙන් UDP 25000 කියලා එකක් තියෙනවා. UDP port එකක්. ඒක high port එකක්, high speed. ඒ port එක download කරගන්න. ඒ පල්ලෙහෙන් තියෙන download OVPN file කියලා click කළාට පස්සේ ඔයාලා browser එකේ corner එකේ පෙන්නයි මේ තියෙන file එක download වෙලායි තියෙන්නේ කියලා. ඒ file එක download වුණාට පස්සේ ඕගොල්ලෝ OpenVPN installation කරගත්ත file එකට import කරන්න කලින් අර download කියන OVPN file එක යටම තියෙනවා VPN credential කියලා. username password කියලා. ඒක අනිවාර්යෙන් note කරගන්න. ඊට පස්සේ අපි ආයෙ පාරක් යමු desktop එකේ තියෙන අර ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නු OpenVPN කියන icon එක ගාවට. එතන right click කරන්න, import ළඟට යන්න, import file click කරන්න. ඊට පස්සේ ඔයාලා download කරපු VPN book කියන file එක 25000 කියලා අපි download කරගත්තේ. අන්න ඒ file එක උතන්ට import කරගන්න. ටික වෙලාවක දෙක ඔටෝම import කරගන්නවා. ඊට පස්සේ ඔටෝම configuration එක start වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ආයෙ පාරක් ඒ icon එක ගාව right click කළාට පස්සේ ඔයගොල්ලන් පෙන්නනවා connect කියලා. කලින් තිබ්බට වඩා වෙනස් විදිහේ icons ටිකක් connect කියලා. එතකොට ඔයගොල්ලෝ connect කළාට පස්සේ පෙන්න username password දාන්න කියලා. මම කලින් කිව්වා නේද username password copy කරලා තියාගන්න කියලා. එතකොට ඒ VPN credential ටික තමයි මෙතනට add කරන්න ඕනේ. මෙතනට ඒ විදිහට add කරගත්ත ටික වෙලාවක් ගියාට පස්සේ ඔයගොල්ලන්ට connection එක France server එකත් එක්ක UDP 25000 කියන port එකත් එක්ක communicate වෙන්න පටන් ගන්නවා. එතකොට අපි මේ කරපු වැඩේ හරිද කියලා බලන්න ලේසිම දේ තමයි browser එක open කළා. what is my IP address කියලා check කළා. ටික වෙලාවක් ගිහලා browser ලා ඔයාගේ දැන් තියෙන IP address එක country එක කොහෙද තියෙන්නේ කියලා check කරලා ඔයාලට පෙන්නනවා. ඊට අමතරව මම තවත් trick එකක් ඉදිරිය කියන්නම්.
TCP443 කියන පෝට් එක තියෙන VPN book එකත් අනිවාර්යෙන් download කරගන්න. ඒ විදිහට VPN book එකක් download කරගත්තට පස්සේ කලින් වගේම VPN කවර දකුණු පැත්ත කෝණ එකට ගිහිල්ලා VPN එක මත right click කරලා import කරගන්න ෆයිල් එක. ඊට පස්සේ අර කලින් වගේ password එක තියාගත්ත password එක එතන username password එක දාලා connect කරන්න විතරයි තියෙන්නේ. එතකොට අවශ්‍ය වෙලාවට ඕගොල්ලන් disconnect කරගන්නත් අවශ්‍ය වෙලාවට connect කරගන්න කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක open source ඒ වගේම no subscription. ඒ කියන්නේ open source වගේම කිසිම virus එකක් නැතුව කිසි කරදරයක් නැතුව online connection එක safely browse කරගන්න පුළුවන්. device එකේ open වෙන ports වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැතුව හොඳට internet browse කරන්න පුළුවන් විදිහක් තමයි මේ Open VPN කියන software එක. try කරලා බලන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.